මේ තියෙන මං අප්පාර මේවා ගල් වලින් තමයි හදලා තියෙන්නේ ගොඩක්ම. මේ මැටි තට්ටුවක් උඩින් ගහලා තියෙන ඊට පස්සේ මේ පිළිමි හදලා තියෙන්නේ මේ ගලක් ඇතුලේ. මේ අක්ෂර කිස්තු වර්ෂ දෙවෙනි සියවසේට අයිති වෙනවා කියලා තමයි පුස්කල පොත්වල තියෙන්නේ. හලෝ ඉතින් කොහමද? අද අපි යන්නේ යටහල වෙන පන්සල හොයාගෙන. යටහල් වෙන පන්සල තියෙන්නේ ගලිගමු දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශය තමයි තියෙන්නේ. සියඹලා පිටියේ පාර එන්න ඕන කිලෝමීටර් 2ක් 3ක් විතර එන්න ඕන. එතකොට යටහල් වෙන පන්සල හම්බ වෙනවා. දැන් මේ මම පෙන්නන්නේ මේ පාර කෙලින්ම ඇවිල්ලා මෙතන තුම්මන් හන්දියක් වගේ තියෙනවා. මේ බෝඩ් එක. මෙතනින් ඇතුළට තියෙනවා පාරක්. ඒ පාරේ කෙලින්ම යන්න ඕනේ දෙකට. මම පෙන්නන්න හැරෙන්න ඕන තැන් ටික. දැන් අපි ඉස්සරහට කෙලින් පාර යන්න නැත්නම් හැරෙන්න එපා පාරේ. පාර පොඩ්ඩක් සවුත්ුයි ගණන් ගන්න එපා. මේ පන්සල වැඩි ප්‍රසිද්ධ පන්සලක් නෙවෙයි. යටහල් වෙන පන්සල මේද? ආ ඔය දිගට මේ යන්න. හරි. මේ තියෙන්නේ යටහල් වෙන පන්සල. පන්සලට ආවේ නෑ. පේනකට අර උඩ ගල එහෙම වගේ. මේක ඇතුලේ තවත් ලස්සනයි. ඉස්සරහට ගිහින් බලමු. මේ මෙතන පේනවද? මේ ගල උඩත් මේ අපි යන්න දවසක පුළුවන් වුණා. මේ පන්සලට යන පාරවල් දෙකක් තියෙනවා. මේ පන්සලේ පාරවල් දෙකක් තියෙනවා. මෙතනින් යන්න පුළුවන්. මෙතනත් තව ඇල්ලක් තියෙනවා පොඩ්ඩක්. මේ පැත්තෙන් ගිහින් බලමු. මේ තනිකර මේ ගල් වලින් තමයි මේ ආරාම කරලා තියෙන ගොඩක්ම. මේ මං ඉන්න තැනට උඩට පේනවා මේ ගලක් උඩ පිළිමයක් නෙල්ලලා තියෙනවා. පෙන්නන්නද? මේ පේනවද දන්නේ නැහැ ඔයාලට. මේ බලන්න දෙපැත්තේ ගල් දෙකක් මැදින් පාර තියෙන්නේ. මාරම ලස්සන පන්සලක් මේක. මේ ගල් උඩට යන්නත් පුළුවන් අපිට. මේ පන්සලේ විශේෂත්වය කියන්නේ මේක මේ තනිකර ගල් එන්න වලින් තමයි හැදලා තියෙන්නේ කොටන්න. මේ තනිකර මේ ගල් තියෙන්නේ මේ. ගල් උඩ තමයි මේ පන්සල හැදලා තියෙන්නේ. මේ මෙතන තියෙන බෝධි උනත් මේ ගලේ තමයි හැදලා තියෙන්නේ. අපි යන් උඩට යමු. ඔයාලට පෙන්නන්නම් ඒකේ මේ උඩට ගිහිල්ලා. මේ බලන්න මේ බෝධිය හැදලා තියෙන්නේ ගල් උඩ. ඒක මේ පන්සලේ විශේෂත්වය. මේ මුල් තියෙන මේ ගල උඩ. මේ ගොඩක් පැටන මේ බෝගහක් මේක. මේ ගල උඩ නැග්ගාම අපිට පේනවා මේ වටපිටාව හැමතැනම. බලන්න කොහොමද කියලා මේ. තනිකර ගල් තියෙන්නේ. මේ අපි ආපු පාර මේ. පේනව නේද? පල්ලේ. මේ අර උඩ ගල. මේ ගලවම රවුමෙන් එන්න පුළුවන්. මෙතනින් ඇතුළට පාරක් තියෙනවා. ඒ පාරෙත් මේකේ තියෙන බ්‍රාහ්මී අක්ෂර. බ්‍රාහ්මී අක්ෂර තව හොයාගෙන නැහැ මොකද්ද ලියලා තියෙන්නේ කියලා.
හෙව්වත් වලට මම පෙන්නන්න. මේ කතාවක් තියෙනවා මේ මිහිඳු හිමියන්ගේ බ්‍රහ්මාවශේෂ සම්පත් කරලා තමයි මේ විහාරේ හදලා තියෙන්නේ කියලා. මේ චෛත්‍යය. එහෙම කතාවක් තියෙනවා මේ. මේ තියෙන මං අප්පා මේක දිගේ තමයි මම ආවේ. පාඩු පෙළ ටික පහු කරා. බලන්න මේ කොටලා තියෙන්නේ මේ පිළිමි හදලා තියෙන්නේ මේ ගලක් ඇතුලේ. මේ උඩ තියෙන අපිට වෙන්නේ ගල. ගලේ තමයි මේ චිත්‍ර හදලා ඔක්කොම කරලා මේ පිළිම නෙලා ඔක්කොම කරලා තියෙන මේ ගල ඇතුලට හාරලා තියෙනවා. පේනව නේද? සර පන්සලක් මේක ඔයාලා ඇවිල්ලා නැත්තම් එන්න. මේ ගල තියෙන තැන කරන්නේ උඩනේ. ඉතින් අල්ලන්නේ ගල. අපි මේ දැන් එළිය හිටිය අපි යන්න ඕන දැන් මෙතනින් ඇතුළට. මේ පාර දිගේ අයිනේ. මේ විහාරය අයිනේ පාරක් තියෙනවා යන්න. ඒක දිගට අපිට උඩට යන්න පුළුවන්. මේක අතර සීගිරිය වගේ එකක් තමයි. ඒ බලන්න. මම වලට අර කියව නේද මේක අර බ්‍රාහ්මී අක්ෂර තියෙනවා කියලා. මේ තියෙන්නේ උවා. පේනවද? මේ තියෙන්නේ. මේක තාම හරියට කියව ගන්න බැරි වෙලා තියෙනවා මේ කාටවත්. මේ අර ඉස්සලා හිටපු තැන මේ බෝධියත් එක්ක තියෙන කතාවක් තියෙනවා මේ ස්ත්‍රීපුරේ ඉඳන් මෙහාට උමගක් තිබ්බා කියලා. මේ යටහල් වෙන පන්සලට උමගක් තිබ්බා කියනවා ස්ත්‍රීපුරේ ඉඳන්. ඒක පටන් ගන්න තියෙන්නේ ස්ත්‍රීපුරේ. ඒ උමග තියෙන තැනට පොඩ්ඩක් බලමු අපි තීත කියලා උමග. මේ තියෙන්නේ ඉස්සර හදලා තිබ්බ මේ කුටි. ඒව කඩාගෙන වෙලා තියෙන්නේ මේ. පේනව නේද? තියෙන්නේ ඒවම තමයි මේ. මේ හදලා තියෙන කුටි ගොඩක් කල් පරණ ඒවා මේ. හදලා තියෙනවා බලන්නකො. මේවා ගල් වලින් තමයි හදලා තියෙන්නේ ගොඩක්ම. මේ මැටි තට්ටුවක් උඩින් ගහලා තියෙන ඊට පස්සේ. මේකේ පළල බලන්නකො මේ බිත්තියේ මේ ඉස්සර කොහොම තියෙන්නේ නැද්ද මේක? දැන් ඔක්කොම කඩාගෙන හැරලා තියෙන්නේ. බලමු මෙතනින් උඩට අපිට යන්න පුළුවන්ද කියලා. උඩට නම් පාර යන්න පුළුවන්. උඩ බලමු. එතනින් ඉවරයි ඔය නේ පාර. මෙතනින් උඩට යන්න බෑ. මේ පන්සල අයිති වෙන්නේ වලගම්බ රජ සමයට. පුස්කොළ පොත්වල තියෙන්නේ එහෙම තමයි. මේ පැත්තේ තියෙන ගොඩක්ම පන්සල් විහාර ඔක්කොම අයිති වෙන්නේ වලගම්බ රජ සමයට. මේක ගොඩක්ම පුරාවිද්‍යාවෙන් ඉහළම තැනක් දෙන තැනක් මේක. මේ තියෙන්නේ අකුරු. මේ අක්ෂර කිස්තු වර්ෂ දෙවෙනි සියවසේට අයිති වෙනවා කියලා තමයි පුස්කොළ පොත්වල තියෙන්නේ. මේ අකුරු තාම හොයාගෙන නැහැ මේ මොනවා ලියලා තියෙන්නේ කියලා. හොයාගෙන තියෙන විදිහට මේ තියෙන චිත්‍ර ගම්පල යුගයට අයත් වෙන්න ගොඩක් චිත්‍ර. දැන් අර මම පල්ලේ පෙන්වන්නේ චිත්‍ර වගේක්. ඒ චිත්‍ර හැම ඔක්කොම ගම්පල යුගයට තමයි අයත් වෙන්නේ. වලගම්බා රජුරුවන්ගේ මේ රජ සමයට තමයි මේක අයිති වෙනවා කියලා තියෙන්නේ. මේ යටහල් වෙන පන්සල. මේ දොර නම් වහලා මොකක්ද දන්නේ නැහැ මෙතන කියලා දෙන්නේ. මේක ඇතුළටත් මේ යන්න පුළුවන්. මේක නාන්න හදපු තැනක් වගේ. යන්නේ පල්ලටද? මේ බලන්නකෝ.
මේක ඇතුළට තියෙනවා මේ වටෙන්ම එන්න පුළුවන්. මේක හරිම නිස්කලංක පරිසරයක් තියෙන මේ පන්සලේ. සෙනග ගොඩක්ම නැහැ. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධ තැනක් නෙමෙයි. ඒකයි සෙනග ගොඩක් නැත්තේ. මම හිතන්නේ ඒක තමයි මේකේ තමයි ලස්සන මෙහෙම තියෙන්නේ තව. මේ විහාරයේ ලෙන් ගොඩක් තියෙනවා. හරිද? හැමතැනම තියෙනවා. මම දැන් පෙන්නුවන් ලෙන් ටික. මේ ලෙන් වල පහළම ලෙනේ තියෙන්නේ. ඒ ලෙනේ තමයි යටහල තිස්ස කුමරු ඉපදිලා තියෙන්නේ. මේ ලෙන් වලින් යටම ලෙනේ ඉපදුන හින්දා තමයි ඒ කුමාරයාට යටාල කියලා නම තියලා තියෙන්නේ. එතකොට මේකේ මේ පෙළපත් නාමයක් තියෙනවා තිස්ස කියලා. ඒ තිස්ස කෑල්ලත් එකතු වෙලා යටහල තිස්ස කියලා තමයි මේ පන්සල හැදලා තියෙන්නේ. ඒ නම ඇවිල්ලා තියෙන්නේ ඒක තමයි. මේ පන්සලට. මේ පාරේ යට්ට උඩට යන්න පුළුවන්. මේ පාර ඉස්සර මේක කොන්ක්‍රීට් කරලා තිබ්බේ නෑ මම හිතන්නේ. මේ ළඟදී දාපු කොන්ක්‍රීට් තමයි මේ. ඔයාලට එනවනම් කොළඹ පැත්තෙන් ඇවිල්ලා යට්ට ඕඩින් දාලා එන්න පුළුවන් මේ පාරේ. මං ආව පාරට අනිත් පැත්ත පාරේ. මං ආවේ සියඹලා පිටිය පාරෙන් දාලා. ගලිගම පැත්තෙන් ඇවිල්ලා තියෙන සියඹලා පිටිය කියලා පාර පොඩි පාර. ඒක දිගටම ආවට පස්සේ තමයි මේ පන්සල හම්බ වෙන්නේ. මේ පන්සලට ආවට කමන්නේ මේ කන කෑම ಜಾති කොළ උප දාලා යන්න එපා. මේක මේ ලස්සන තියෙන පන්සලක්. ඇවිල්ලා හැදි කරලා යන්න එපා. ඇවිල්ලා ඇඳලා බලලා මේක ලස්සන මිදලා යන්න. ඉතින් ඔහොම තමයි යටහල ලෙන පන්සලේ කතාව. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න පල්ලේ. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. travel video බලනවා නම් ඔයා මේ channel එක subscribe කරන්න. මේක දිගටම දාන්නේ travel video විතරයි. එහෙනම් තව දවසකින් හම්බෙමු. ජය වේවා එහෙනම්.